ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන ඊයේ දිනය අපගේ රණවිරුවන් කිලිනොච්චිය විජයග්‍රහණය කළ දිනයයි. මෙම විජයග්‍රහණයත් සමග අප නිෂ්පාදක කණ්ඩායමකට කිලිනොච්චියේ සංචාරයක නිරත වීමටද අවස්ථාව උදා විය. ජගත් විජේසූරිය සමග සුරේෂ් වික්‍රමසිංහ ගෙනෙන විශේෂ වාර්තාවක් වෙත දැන් අපි යොමු වෙමු. එල්ටිටි ත්‍රස්තවාදීන්ගෙන් වසර ගණනාවකට පසු කිලිනොච්චි ප්‍රදේශය හමුදාවන් මුදාගනු ලැබුවා. එම ප්‍රදේශයේ සංචාරය කොට ඔබට විස්තර ගෙනීමට සතු රූපවාහිනී මාධ්‍ය කණ්ඩායම මේ සංචාරයක නිරත වෙනවා. අප වවුනියාවෙන් සිට දැන් කිලිනොච්චි බලයි ගමන් ආරම්භ කොට තිබෙන්නේ. එල්ටිටි ත්‍රස්තවාදය නිසාවෙන් දකුණේ වටිනා මිනිස් ජීවිත මෙන්ම උතුරේද වටිනා මිනිස් ජීවිත විනාශ වන බවට සාක්ෂියක් මේ. දෙමළ ජනතාවගේ සංස්කෘතික වටිනාකම් වලට ආරක්ෂක හමුදා දක්වන ගෞරවය සහ ආදරයට කදිම සාක්ෂියක් මේ. ස්වාධීන රූපවාහිනී නිෂ්පාදන කණ්ඩායම දැන් රැඳී සිටින්නේ කිලිනොච්චි නගරයේ A9 පාරේ වසර ගණනාවකට පසුව එල්ටිටි ත්‍රස්තවාදීන්ගෙන් ආරක්ෂක හමුදාව මෙම ප්‍රදේශයේ බලය තහවුරු කරගත්තා. මේ A9 පාරේ මේ පසට වන්නට දිගටම තිබෙන්නේ විශේෂ ස්ථාන රෝහල බැංකුව වගේ විශේෂ ජනතාවට වැදගත් වෙන ස්ථාන. ඒ වගේම ඔබට දැක්කන්න පුළුවන් මේ ප්‍රදේශයට ගියාන් පස්සේ A9 පාරෙන් හැරි වම් පසට ගිය පසු දැක්කන්න පුළුවන් කිලිනොච්චි මහාවිද්‍යාලය පිහිටා තිබෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ A9 පාරේ අනෙක් පසට වන්නට දිගටම ගමන් කරොත් කිලිනොච්චි තැපැල් කාර්යාලයත් කිලිනොච්චි දුම්රිය පොළත් අපට හමු වෙනවා. ඔබට ඒ අනුව සිතා ගන්නට පුළුවන් මහ ජනතාවට වැදගත් වෙන අත්‍යවශ්‍ය පරිපාලන නගරය පිහිටි ස්ථානයකයි අප මේ සිටින්නේ. එබැවින් එල්ටිටි ත්‍රස්තවාදීන්ගේ හදවත බඳු කිලිනොච්චි නගරය දැන් ආරක්ෂක හමුදාව අත්පත් කරගෙන සිටිනවා. ආරක්ෂක හමුදා ජීවිත පරිත්‍යාගයෙන් මුදාගත් කිලිනොච්චි නගරයේ අයිතිය සියලු ශ්‍රී ලංකා වාසීන් සතුයි. ඒ බව සංකේතවත් කරමින් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා ශ්‍රී ලංකා ධජය කිලිනොච්චි නගරයේ අහස් කුස නැංගුවා. ලෙස දෙව් බඹුන් දෝතින් පිදුනේ පින්බිමේ මස් පිටක් ගිලිහි නොයන්නට රන්නටක් ඇත සිව්කොනේ. මේක මුළු රටේම ජයග්‍රහණයක්, මුළු ජාතියේම ජයග්‍රහණයක්. රෝහල එතකොට සාමලේකම් කාර්යාලය මෙතන තියෙනවා මම හිතන්නේ LTT එකේ පොලිසිය බැංකුව. ඉතින් LTT එක දුම්රිය ස්ථානය. ඉතින් LTT එකට මේක අගනගරය ඒගොල්ලන්. ඒගොල්ලන් අගනගරේ. ඉතින් හරියට නිකන් අපේ කොළඹට ආවා වගේ. මම තකරන් ෂෙඩ් එක කට ඉන්නවා. මම ජෙනරල් කෙනෙක් වෙලා. නමුත් මේ සෙබළු ඉන්නේ ගස් යට තෙමි. හැබැයි ඒගොල්ලන්ගේ චිත්ත ධෛර්යය මම හිතන්නේ සෝභා ධර්මයටවත් යටපත් කරන්න බැරි වුණා. ඒවසීමෙන් කටයුතු කරොත් සම්පූර්ණයෙන්ම විනාශ කළ දාන්න පුළුවන්. ප්‍රභාකරන් ඇතුළුව ඔහුගේ සියලුම මේ ත්‍රස්තකල. මෞබිමේ හිමිකම් පතා තම දිවි පිදු කල ඒ පුතුන් තුන්හෙලේ හැම මව්වරුන් අය තිරි එලි ඇත උන්නමින් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදුනේ පින්බිමේ බස් පිටක් ගිලිහි නොයන්නට රන්නටක් ඇත සිව්කොනේ.
නිත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනාරයේ දේශයේ මුර දේවතා එළිරෑ පුරා දැල්වී තියේ දොළොස්වෙනි ශ්‍රී ලංකා සිංහ රෙජිමෙන්තුවේ සැරෙන් රෝහණ බණ්ඩාර අපි මේ වෙනකොටත් මේ ඉන්නේ A9 ප්‍රධාන මාර්ගයේ අත් වශයෙන්ම අද අපි වෙස්ට් ටු ඊස්ට් ඒ කියන්නේ බස්නාහිරේ සිට නැගෙනහිරට මේ ක්‍රියාන්විත කරගෙන ආවා. අපේ ඒකකයේ සටන් පාඩේ තමයි නිර්භීත වේගවත්. ඒ නිර්භීත වේගවත් ආකාරයටම අපි ඉතාමත් වේගෙන් සතුරාට පසුපසින් මූණට මූණ සටන් කරලා වුන් එළවා දැමුවා. මේ වන විටත් අත් වශයෙන්ම කියනවා නම් A9 ප්‍රධාන මාර්ගයෙන් ඊස්ට් එක පැත්තට ඒ කියන්නේ නැගෙනහිර පැත්තට අපි කිලෝමීටරයක බලය තහවුරු කරගෙන ඉදිරි ආරක්ෂක වළල්ල මේ අවස්ථාවේදී ස්ථාපිත කරලා තියෙනවා. ජනාධිපතිතුමාට කියන්නේ ලස්සන රටක් නිර්මාණය කරන්න දැන් අපි සටන කරලා අවසానයි. අපි දැන් ඉදිරියට බලාපොරොත්තු වෙනවා මුලතිව් පැත්තට ගිහිල්ලා නැවතත් ඔබලා මේ ස්වාධීන රූපවාහිනිය එක්ක නැවත තව දින කිහිපයකින් අපි හමු වෙමු. මම 8 මෑන් එක කරගෙන ලෙෆ්ටනන්ට් දසනායක සර්රුත් එක්ක ආවා. එතකොට කවුරුත් ඇල්ලටි නෑ වරට. මේ හරි පොඩි ඉස්සරහදී පොඩි පයරයක් හම්බුණා ස්ටේෂන් එකට කිලෝමීටරයක් විතර පස්සේදී අපිට කිලෝමීටර 2කමාරක් විතර දෙන්න තිබුණා. ඒ ගමන උදෑසන පාන්දර පටන් ගත්ත පාර කන්නේත් බොන්නේ නැතුව මොකුත්ම නැතුව මෙතනම කිනුත් මෙතන හන්දියට මාව ස්ටේෂන් එක ගාවට පොඩි පොඩි පයර ආවුණා. වුණා තෙරා දුවන්න ගත්තාම හිතන්නේ උන්ට අපේ පයරක උහුලන්නේ නැහැ. අල්ලගෙන ඉන්නත් බෑ. ඒ වගේ තත්ත්වයක් තමයි උදායලා තියෙන්නේ. දැන් පලා යන තත්ත්වයක් තමයි උදායලා තියෙන්නේ උන්ට. මම හිතන්නේ මුලතිව් කැලේ විතර ඉතුරු වෙලා තියෙන්නේ. උන් මෙතන තමයි රැස් වෙලා තියෙන්නේ. උන්ගේ ඉදිරි කටයුතු සැලසුම් කරන්න. ඒ වගේම ඔවුන් මෙතන දාගෙන තියෙනවා 12.7 ගන්නයක් දාගෙන ගහලා තියෙනවා. ඒ වගේ දේවල් තමයි මේ මෙතන කරලා තියෙන්නේ. ඔවුන් බඩු රැස් කිරීම තමයි මෙතන මූලිකම. විරෝධ ආරක්ෂක හමුදා මුදාගත් කිලිනොච්චි නගරයේ සිංහ කොඩිය අහසට ලෙලදුන්නා. සියලු ජාතීන්ට සිංහල දෙමළ බර්ගර් මුස්ලිම් සියලු ජනතාවට නිදහසේ ජීවත් විය හැකි රටක් ගොඩනැගීම සඳහා ආරක්ෂක හමුදාව ගෙන යන මෙහෙයුම මාවිල්ලා රෝලින් ආරම්භී මෙහෙයුමේ අද ප්‍රධාන සන්ධිස්ථානයේ වෙත ළඟා වුණත් එම සිද්ධිය ඔබට මෙසේ සනිටුහන් කරමින් අප ඔබෙන් සමුගන්නා මම සුරේෂ් වික්‍රමසිංහ